ආයිබෝන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ regular expression සම්බන්ධයෙන් ගණන් ටිකක්. එතකොට මේ ගණන් වලදී අපි කතා කරන්න යනවා කොහොමද දීලා තියෙන language එකක් regular expression එකක් විදිහට ලියන්නේ කියලා. එතකොට අපි කලින් වීඩියෝ එකේදී කතා කරලා තියෙනවා regular expression එකක් දීලා තියෙනකොට අදාළ කුලකේ නැත්නම් අදාළ language එක strings ආකාරයට ලියන්නේ කොහොමද කියලා කලින් වීඩියෝ එකේදී අපි කතා කරලා තියෙනවා. ඊට අදාළ ගානක් හදලා තියෙනවා. එතකොට අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ දීලා තියෙන language එක අපිට දීලා තියෙන්නේ අදාළ language එක වාක්‍ය ආකාරයට නැත්නම් වාක්‍යයක් විදිහට දීලා තියෙන්නේ. ඒ දීලා තියෙන එක අපි regular expression එකක් විදිහට දක්වන්න ඕන. එතකොට ඒක කොහොමද කරන්නේ කියන එක තමයි මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ. එතකොට මේ වීඩියෝ බලන්න කලින් අනිවාර්යයෙන් regular expression එක සම්බන්ධයෙන් introduction එකක් දීලා ඇති. ඒ සම්බන්ධයෙන් ගණන් හදලා ඇති. ඒ අදාළ වීඩියෝස් ටික බලලා මේ වීඩියෝ එකට එන්න. එතකොට ඔයාලට මේක ගැන මනා අවබෝධයක් ලබා ගන්න පුළුවන්. හරි. අපි යමු මේකේ පළවෙනි ගානට. එතකොට මේ ගානේදී කතා කරන්නේ ප්‍රධානවම ගණන් තුනක් තියෙනවා. ඒක අපි පළවෙනි ගානට යමු. එතකොට මේ ගානේදී කතා කරන්නේ set of strings of a's. එතකොට මේ strings වල තියෙන්නේ a's ending with string abb. එතකොට මේක මොකද්ද? මේක හැදිලා තියෙන්න ඕන මේ a කියන එකෙන් a කියන එක තමයි තියෙන්න ඕන. හැබැයි end වෙන්න ඕන abb වලින්. එතකොට string එක හැදිලා තියෙන්නේ භාගයක් හැදිලා තියෙන්නේ a වලින් ඉතුරු ටික abb. ඒ කියන්නේ මොකද්ද? set of strings a ending with abb. එතකොට a ගෙන් හැදිච්ච එකක් ඉවර වෙන්න ඕන abb ගෙන් කියන කොටසේ. එතකොට මේක අපි alphabet එක ගත්තොත් අනිවාර්යෙන් ab දෙකම තියෙනවා. හරි අපි මේක බලමු regular expression වලින් කොහොමද මේක කරන්නේ කියලා. අපි දැන් මේකේදී regular expression වලට අදාළව operators නැත්නම් operations තුනක් කතා කරලා තියෙන. කලින් වීඩියෝ එකේදී මේක කතා කරලා තියෙනවා. දැන් union එක ඊට පස්සේ ඊට අදාළ symbols අපි වෙන වෙනම කතා කරලා තියෙනවා. union නම් plus ඊට පස්සේ concatenation එක ඒක නම් අපි මෙහෙම දක්වන්නේ දැන් උදාහරණයක් විදිහට ab කියලා මෙතන මුකුත් නැතුව ඒ දෙන concatenate වෙලා තියෙනවා. ඊට පස්සේ අපි ඊළඟට දක්වන්න තියෙන්නේ clean star එක. clean star එක තර ලකුණක් දාලා අපි පෙන්නනවා. හරිද? එතකොට මෙතනදී මෙයා දැන් හරි ඉස්සරහ ඉවර වෙන්න ඕනේ ABB කියන්නේ. හරි. එහෙනම් ABB කියන එක නා concatenate වෙන්න ඕන අවසානයට. ඒ කියන්නේ මෙතන ඉස්සරහ තව කොටසක් තියෙනවා. පැහැදිලි කතාව? concatenate වෙන්න ඕන අන්තිමේට ABB. ඇයි? end වෙන්නේ ABB ගේ. හරිද? දැන් මේ අපි regular expression එක ලියන්න යන්නේ. හරිද? මේ language එකට අදාළ. හරි. එතකොට තියෙන්න ඕන. එතකොට මෙතන තියෙන්න ඕන ඉස්සරහින් තියෙන්න ඕන a string එක. a ගේ string එක. එතකොට a ගේ තනි එකක් වෙන්නත් පුළුවන්, ගොඩක් වෙන්නත් පුළුවන්. එහෙනම් අපි මෙතන දානවා a ගේ star කියලා. මෙන්න regular expression එක. මොකද්ද regular expression එක? මම පැහැදිලිව මෙතන ලියනවා. a star ඇයි a star උනේ? මෙතන ඉවර වෙන්න කලින් තියෙන්න ඕන a ගේ string එකක් end වෙන්න ඕන abb ගෙන්. එහෙනම් ඒක concatenate වෙනවා abb ගෙන්. concatenation එකට මොකුත් ඒක symbol එකක් නැහැ. ඒ දෙන්න එක ළඟ ලියන්න. එතකොට මේක තමයි මේ language එකට අදාළ regular expression එක. අපිට ඕන නම් මේක විසඳන්න පුළුවන්. කොහොමද විසඳන්නේ? එතකොට මීට අදාළව අපි ගත්තම මේක විසඳද්දි අපිට කරන්න තියෙන්නේ සරල දෙයක්. a ගේ star එක බලන්න පුළුවන්. අපි මේක කලින් වීඩියෝ වල ගන්න හදලා තියෙනවා. a ගේ star එක කියන්නේ empty එකක්. ඊට පස්සේ a ගේ දිගටම ওই විදිහට යනවා. හරිද? එතකොට අපිට ගන්න පුළුවන් දැන් a star එක concatenate වෙලා තියෙනවා abb එක. මෙතන තිතක් තියන්නේ නැහැ. හරිද? එතකොට abb එක concatenate වෙලා තියෙනවා. එහෙනම් අපිට ඒක ලියන්න පුළුවන්. කොහොමද? empty එකක් a මේ ටික මේක concatenate වෙනවා. කාත් එකද abb එක්ක. හරි. එතකොට අපිට ලැබෙන set එක තමයි කුලකය තමයි abb ඊට පස්සේ abb ඊට පස්සේ abb ඊට පස්සේ abb. එතකොට මෙහෙම දිගට දිගට යනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා හරි මේ අවශ්‍යතාවය සපුරලා තියෙන්නේ set of strings of a's. හරි strings of a's ඉදිරියේ තියෙන string a ඉවර වෙන්නේ end with abb. එහෙනම් අපේ regular expression එක re එක මේකට නිවැරදි. හරිද? ඒ ආකාරයෙන්ම අපිට
ඉතුරු ගානත් බලන්න පුළුවන්. එතකොට ඊළඟ ගාන කියන්නේ set of strings of b's. එතකොට b's ending with abb. කලින් කතාවම තමයි. එතකොට b's කියන්නේ එතකොට abb ඉවර වෙන කලින් තියෙන්න ඕන b කියලා. එහෙනම් b ගේ ඕනම කෙනෙක් තියෙන පුළුවන් b star එක. එහෙනම් ඉවර වෙන්න ඕන abb ගේ. එහෙනම් concatenate වෙන්න ඕන මේකේ අවසානයේට end එකට abb කියන එක. හරිද? එතකොට මේක තමයි මීට අදාළ regular expression එක. මම හිතනවා මේ කාරණා පැහැදිලි කියලා. එතකොට මේකත් ඔයගොල්ලන්ට චෙක් කරලා බලන්න පුළුවන් මෙන්න මේ ආකාරයටම. එතකොට මෙතනදී සිම්බල් එක වෙනස් වීමක් විතරයි වෙන්නේ. එතකොට b star වලට බලන්න පුළුවන්. b star මම මෙතන පෙන්වන්නම්. b star ගන්න පුළුවන්. mt එක කොහොමද වෙනවා. ඊට පස්සේ bb එනවා. ඊට පස්සේ දිගටම මේ විදිහට මෙයාගේ clean star එක එනවා. හරිද? b star කියලා කියන්නත් පුළුවන්. නැත්නම් clean star කියන්නත් පුළුවන්. හරිද? එතකොට මේකෙත් අපිට ඊට පස්සේ abb කියන එක අවසානට concatenate කරාම මේක තෘප්ත කරනවා. මම ඒක වැඩි ආයෙ කතා කරන්නේ නැහැ. මොකද දෙකේම symbols විතරයි වෙනස් වෙලා තියෙන්නේ. නැත්නම් ඒ අදාළ alphabet එකේ අකුරු දෙක විතරයි මාරු වෙලා තියෙන්නේ. නැත්නම් same ගාණක් තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපිට ඊළඟ ගානට යන්න පුළුවන්. මෙතනදී කතා කරන්නේ set of strings of a's and b's any length. හරිද? length එක ඕන එක length එකක් වෙන්න පුළුවන්ලු. include වෙන්න ඕනලු null strings එක. හරිද? එතකොට කියන්නේ ab ගේ ඕනම කෙනෙක් any length එකක් තියෙන විදිහට හදන්න කියලා. හරිද? එතකොට මටද මෙතනදී හදන්න පුළුවන් මෙහෙම කාරණාවක්. ab ගේ ඕනම කෙනෙක් නම් අනිවාර්යෙන් a ධන b වෙන්න ඕන. a ධන b කියන්නේ මේ මොකද්ද? a ධන b කියන්නේ මේ මෙතන එකතුවක් නෙවෙයි තියෙන්නේ. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා මේ එකතුවක් නෙවෙයි තියෙන්නේ. මේ තියෙන යූනියන් එක. එතකොට යූනියන් කියන්නේ මේක දක්වන්න පුළුවන් මේ විදිහට a b. හරිද? එතකොට ab. එතකොට ab ගේ clean star එක ගත්තා නම් හරිය නේද? clean star එක ගත්තම ab කියන එකේ ඕනම විදිහකට අපිට combinations හදා ගන්න පුළුවන්. හරිද? ඒ මොකද්ද කිව්වේ? දැන් මම මේ clean star එක දිගරින්න. එතකොට මේක clean star එකක් දක්වනවා නම් මේක මෙන්න මේ දෙක එකිනෙකට සමානයි. a ධන b ගේ clean star එක මේ regular expression ආකාරයට ලිව්වේ. හරිද? ප්ලස් ලකුණ තියෙන්නේ සිම්බල් එකක් විදිහට regular expression එකක් විදිහට ලියනකොට. එතකොට ඒක අපි දැන් මේ set එකක් විදිහට ලිව්වා. දැන් ඒක ලියන්න පුළුවන්. එතකොට තව අපිට මේක තව විහිදුවල ලියන්න පුළුවන්. strings ටික අපිට ගන්න පුළුවන්. එතකොට මේකදී අනිවාර්යෙන් අපිට ගන්න පුළුවන් මෙයාගේ mt එක එනවා. ඊට පස්සේ එයාම එනවා. ab එනවා. ඊට පස්සේ aa එනවා. ඊට පස්සේ ab එනවා. ඊට පස්සේ ba එනවා. ඊට පස්සේ bb එනවා. හරිද? ඊට පස්සේ හරිද? දැන් මේක පැහැදිලි නැද්ද? මේක මොකද්ද කරන්න කියලා. හරි. දැන් මේක ඒක තමයි කියන කලින් වීඩියෝස් බලලා නම් මේක පැහැදිලි වෙන්න ඕන. හරිද? එතකොට clean star එකෙන් කියන්නේ මොකද්ද? l star එකෙන් කියන්නේ අර්ථ දැක්වීමට අනුව mt එකයි l විදිහට ගන්න ඕන. ඊට පස්සේ ll මේ විදිහට දිගට යනවා දැන්. ll. දැන් ඔන්න ඕකනේ එයාගේ කාරණාව අර්ථ දැක්වීම. එතකොට ඒ අනුව මේක බලන්න. මේක තමයි දැන් l. මේක l කිව්වොත් මෙයා තමයි මේ ඉන්නේ. ඊට පස්සේ මේ තමයි මෙයානේ දැන් l. මෙයා තමයි l. l කියන්නේ මොකද්ද? තමන්ම ඉන්න ඕන ආයි. එහෙනම් මේ තමන්ම ඉන්න. ඊට පස්සේ ll. ll කියන්නේ මොකද්ද? තමන්ගෙන් ගුණ වෙන්න ඕන. හරිද? ගුණ වෙනවා කියන්නේ මොකද්ද? මේ concatenate වෙන්න ඕන. හරිද? තමන්ටම concatenate වෙන්න ඕන. මේ concatenation එකක් තියෙන. මේ එකලක ලියනවා කියන්නේ එයා concatenate වෙනවා. එතකොට මේ ll මෙන්න l මෙන්න l. එතකොට ll concatenate වෙනවා කියන කලින් වීඩියෝ එකේ කතා කරලා තියෙනවා. මෙයාට ගුණ වෙන්න නෙවෙයි concatenate වෙන්න ඕන. මෙයා concatenate වෙනවා. එතකොට a b එනවා. ඊට පස්සේ b ගත්තට පස්සේ මෙයාට යනවා. මෙයාට යනවා. ඊට පස්සේ එනවා b එනවා. ඊට පස්සේ bb එනවා. හරිද? ඕක තමයි මේ තියෙන්නේ. හරිද? මෙන්න ll. ඊට පස්සේ ඒ වගේ දිගට යන තියෙන. එයාට අදාළ යම් කිසි ප්‍රමාණයක් ලියුවට පස්සේ තිත් ටිකක් තියලා ඒක ඉවර කරන්න පුළුවන්. හරිද? එතකොට දැන් ඔයාලට පේනවා දැන් අපි language එක define කරලා තියෙන regular expression එකක් විදියට මොකද්ද මේක අහන්නේ? set of strings of a's and b's මොකද්ද? Of any length. length එක අපිට සීමාවක් පනවලා නැහැ including null string. හරි. null string එකක් තියෙන්න ඕන. හරි. එතකොට දැන් මෙතෙන්ට ගිහිල්ලා බැලුවට පස්සේ අපිට පේනවා මෙයාගේ null string එකක් තියෙනවා නේ. null string එකක් තියෙනවා. ඒ clean star ගන්න ගත්ත clean star එකක අර්ථ දැක්වීම තමයි null string එකක් තියෙන්න ඕන. null string එකක් තියෙන්න ඕන. හරිද? null එකක් තියෙන්න ඕන. එතකොට null එක මෙතෙන්ට බැලුවට පස්සේ අපිට පේනවා හරි අපි a ධන b ඒ කියන්නේ a union b ගේ star ගත්තාම a union b star ගත්තාම ඕන combination එකක් අපිට
ගන්න පුළුවන්. එහෙනම් අපිට මේක රෙගියුලර් එක්ස්ප්‍රෙෂන් එකක් විදිහට මේක ලියන්න පුළුවන්. A union B ගේ clean star කියලා. මේක තමයි මීට අදාළ රෙගියුලර් එක්ස්ප්‍රෙෂන් එක. එතකොට මේකෙදී ඔයගොල්ලන්ට තව රෙගියුලර් එක්ස්ප්‍රෙෂන් එකක් ඕන ලියන්න පුළුවන්. මේකේ අර ස්ට්‍රික්ට්ලි නැත්තම් තරයේ කියලා නෑ කොහෙවත් මෙහෙම මේක මේ ආකාරයට ලැන්ග්වේජ් එක කොටු කරලා නෑ, රෙස්ට්‍රික්ට් කරලා නෑ. එතකොට ඔය කට්ටියන්ට හිතෙන්න පුළුවන් එහෙනම් මට ගන්න පුළුවන්ද මෙහෙම A B ගේ ස්ටාර් කියලා. හරිද? A B ගේ ස්ටාර් කියලා ගන්න පුළුවන්ද කියලා. එතකොට එන්නේ A B ගේ ස්ටාර් කියලා ගත්තොත් A B ගේ ස්ටාර්. එතකොට මෙතනදී අපිට ලැබෙන්නේ empty AB 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 ඔය වගේ රටාවක්. එතකොට අර මේකෙදී හැම ආකාරයක්ම අපිට ලැබෙන්නේ නැහැ. ඒ හින්දා අර මේක ජෙනරල් එකක් නෙවෙයි. මේක නිකන් අර යම්කිසි විශේෂ අවස්ථාවක එකක්. හැබැයි මෙතනදී අර set of strings of A's and B's නේ. එතකොට A's and B's combination එකක් මෙතන තියෙනවා. හරිද? එතකොට any length එකක් null එකක් ඇතුළත්ව තියෙනවා. ඉතින් මේකත් හරි කියලා ඔයගොල්ලන්ට හිතන්න පුළුවන්. ඒකෙදි ගැටලුවක් නැහැ. ඒ වුණාට අර more generalized නැත්නම් generalized විදිහට ලියන්න පුළුවන් හැම මේ A B ගේ combination එකක්ම ඇතුළත් වෙන විදිහට අපිට හදාගන්න පුළුවන් එකක් මේ clean star එක යොදාගෙන මේ අවස්ථාව. ඉතින් මේ අවස්ථාව යොදාගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. එතකොට මේ ආකාරයෙන් ඔය කට්ටියට තව ඒව ගොඩනගා ගන්න පුළුවන් වෙයි. එතකොට මේ ගැටලුවට මදාලව මේ ගැටලුවේ අර විශේෂයෙන්ම සීමාව පනවල නැති නිසා ඔය කට්ටියන්ට අර රෙගියුලර් එක්ස්ප්‍රෙෂන් විවිධාකාරයෙන් ගන්න පුළුවන් වෙයි. හැබැයි මේ කියලා තියෙන මූලික කරුණ තෘප්ත කරන ආකාරයට ගන්න එක අනිවාර්යයි. හරි අපි ඊළඟට කතා කරන්න යන ගාන ඉතා වැදගත්. එතකොට මේකෙදී අපි කතා කරන්න යන්නේ ඒකට කියලා තියෙන්නේ මොකද්ද? set of strings consisted of even numbers of b's. හරිද? මෙතන of වෙන්න ඕන even numbers of b's. හරිද? එතකොට b සංඛ්‍යාව even වෙන්න ඕනලු and odd numbers of a's. a සංඛ්‍යාව odd වෙන්න ඕන. හරි. එතකොට අපි කලින්ම මේ එතකොට b සංඛ්‍යාව even කරගමුකෝ. b even කියන්නේ b අනිවාර්යෙන් දෙකක් තියෙන්න ඕනේ. එතකොට දෙකක් තියෙන්න ඕන නම් මෙයාගේ ස්ටාර් එක ගන්න ඕන. අපිට කියලා නෑ කොච්චර මේ වෙන්න ඕනද කියලා. මේක කියලා තියෙන්නේ b even වෙන්න ඕන කියලා විතරයි. ඊට පස්සේ කියලා තියෙනවා a කියන එක odd වෙන්න ඕන කියලා. a කියන එක odd වෙන්න ඕන නම් අපිට ගන්න පුළුවන් a කියලා අරගෙන ස්ටාර් දාලා හරියන්නේ නැහැ. නැත්තම් එක එකක් අරගෙන ස්ටාර් දාලා හරියන්නේ නැහැ. ඇයි? මේකෙදි ක්ලීන් ස්ටාර් එක ගත්තම එයා A ස්ටාර් එකෙන් එන්නේ මොකද්ද? empty එකක් එනවා, A එනවා, ආයි A එනවා. මේ even එකක් ඇවිල්ලා. එතකොට ඒක ගැලපෙන්නේ නැහැ. එතකොට ওই කාරණාව තමයි මේ තුනක් තිබ්බත්. එතකොට 6 එකක් ආව ගමන් ඒක even වෙනවා. එතකොට මෙතනදී අපි මොකද්ද කරන්න ඕන? හරිද? එතකොට මේකෙදි කරන්න තියෙන්නේ සරල කාරණාවක්. ඔය කට්ටිය මේ වගේ ගණන් නැවත නැවත හදනකොට ඔය කට්ටියට මේක හිතන්න පුරුදු වෙනවා. එතකොට මොකද්ද කරන්න ඕන? ඔයා මෙයාගේ ස්ටාර් එක දාන්න. එතකොට මේකෙදි හැමතිස්සෙම වෙන්න ඔයාට even එකක්. එතකොට even එකක් code කරන්න ඕන නම් අන්තිමේට එයාට concatenate කරන්න A කෙනෙක්. පැහැදිලි කාරණාව නේද? එතකොට මොකද වෙන්නේ? මෙයා ගත්තා නම් BB කියන එක කෙනා even, එයාගේ ස්ටාර් ගත්තාම කොහොමද වෙන්නේ හැමතිස්සෙම even. එතකොට අපිට තියලා තියෙන string එකේ කාරණාවේදී BB කියන එක කෙනා even විදියට අපිට ගන්න පුළුවන් හැමතිස්සෙම clean star එකෙන්. එතකොට AA කියන එකේ ස්ටාර් එක ගත්තාම එයාත් හැමතිස්සෙම even. එයාට අපි concatenate කරනවා A කෙනෙක් එයාගේ අවසානයේට. හරිද? එතකොට එන කෙනා හැමතිස්සෙම මොකද වෙලා තියෙන්නේ? හරි. එන කෙනා හැමතිස්සෙම A කියන එක කෙනා එන්නේ odd විදියට. හරි. මම හිතනවා මේ කාරණාව පැහැදිලි කියලා. හරි. මෙතනින් මේ වීඩියෝ එක අවසానයි. එතකොට මේ සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, වීඩියෝ එක හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. හරි. අපි ඔටෝමාට සම්බන්ධයෙන් ඊළඟ තියරි වීඩියෝ එකෙන් අපි හම්බෙමු.